කට්ටිය ඔයාලා අද දෙක තුලයි AGC TV එක අදගෙන ඩ්‍රෝන් හවුස් එකක් මේ තියෙන්නේ. දැන් ඩ්‍රෝන් එක ඉතින් අපිට අමතර හම්බෙනා බැටරි එක මේක රුපියල් 400ක් වගේ ගියේ. බැටරි 3යි දාන්න ඩිනොට් එකට. මේ බැටරි 3ක් දාලා තියෙන්නේ. හරි. මේකත් පැත්තෙන් දෙකට තිබ්බා. මේ දෙන ඩ්‍රෝන් එක මෙන්න ඇති ෆෝන් එක තියන්න පුළුවන් තමයි. මේක 360 ගහන්න පුළුවන්. ඊට පස්සේ බස්රස් මෝටර් තියෙනවා, සෙන්සර් තියෙනවා. අන්න ඒක තමයි මෙතන තියෙන්නේ. හරි. කල්ලා බලමු. මේ කොහෙන්ද කියලා අහුවොත් ඔයාලා මේක ගන්න කොළඹ. 28කට තමයි ගත්තේ. මෙච්චරයි පෙට්ටිය දෙන්නේ. මේ තියෙන්නේ ඩ්‍රෝන් එක දාලා තියෙන එක. අන්න මේක අපි ඒක ටික කරගෙන හරි. මේ තියෙන්නේ ඩ්‍රෝන් එක. මේ තියෙන්නේ ඩ්‍රෝන් එක. අපි බලමු දිගට. ඉතින් මේකට අපේ තියෙනවා මේ තියෙන්නේ මේක ඇවිල්ලා අපිට උපදෙස් දෙන එකක් තියෙනවා. ඒක ඊට පස්සේ පෙති 4ක් හම්බෙලා දෙනවා. ස්කූල් පණක් හම්බෙලා දෙනවා. එනවා ටිකක් හම්බෙලා දෙනවා. මේ පෙදෙ දෙන්න ඩ්‍රෝන් එකේ පෙදෙක් ගන්නවා. 4ක් තියෙනවා. ඊට පස්සේ මේ QR කෝඩ් තියෙනවා. QR කෝඩ් තියෙනවා මේ ස්කෑන් කරලා ඇප් එක දාගෙන පුළුවන්. ඒක ඊට පස්සේ අපිට මේ පැක්කට මෙනවා මෙන්න අපේ චාර්ජර්. මේ චාර්ජර් එකක් ඉන්නේ. ඉතින් අපි ඒක පැත්තෙන් තියාගන්න. කමු දැන් අපේ මොනවා? තව කියන්න දෙයක් තියෙනවා. මේකේ හම්බෙනවා තව බැටරියක්. මේ බැටරිය. මේ කේබල් එකක් වල පේනවා කියන්නේ මේ බැටරිය. ඊට පස්සේ මේ තියෙන රිමෝට් එක. රිමෝට් එක ගත්තොත් මම බලන්න මේ ස්ථාන පාස් කරනවා. ඊට පස්සේ මේ සෙන්සර් එක දාන්න නැති කට්ටියට සෙන්සර් එක මේ උඩට පල්ලයට බාන එක. ඊට පස්සේ මේ කැමරාව හරවන්න පුළුවන්. ඩ්‍රෝන් එකේ කැමරාවක් තියෙනවා. මේ ඕෆ් කරන ඔන් කරන බටන් එක. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේක තව එකක් තියෙනවා මෙතනින් ගැලවෙන්නේ බලු. මෙහෙම කරාම අපිට ෆෝන් එක තියන්න පුළුවන්. ඕන ෆෝන් එකක් තියන්න පුළුවන්. එහෙම නෑ. ඇප් එක මේව කරලා මෙහෙම තියන්න පුළුවන්. එහෙම. හරි. අපි ඒක පැත්තකින් තියගමු. ඊට පස්සේ අපි තියෙනවා ඩ්‍රෝන් එක. මේ තියෙන ඩ්‍රෝන් එක. ඩ්‍රෝන් එක මේ කැමරා දිනා කැමරාව විද්දි හරවන්න පුළුවන්. මේ තියෙන සෙන්සරේ අපි මේක ගෑරලා බලමු. මෙහෙම කරලා අපේ කොන්දේ බලන්න මේ බාගන්න. හොඳයි කටි කැමරාව බලන්න. ඔන්න ඉතින් ඔන්න වගේ හදලා තමයි එන්නේ. දැන් අපිට පුළුවන් මේකෙන් ඔන් කරන බටන් එක තිබුණා. ඔන්න රිමෝට් එක ඔන් වෙනවා. රිමෝට් එක තමයි ලයිට් එක ඩිම් වෙන්නේ. මෙන්න එහෙම මේ ෆුල් ඔය ගාන මම මේකේ ඔයාලට වීඩියෝ එකක් දාන්නම්. ට්‍රයි කරනවා. මේ කාමරේට ට්‍රයි කරන්න බෑ. මේ තව දෙයක් තියෙනවා මෙතන. මේ ඔයාලට මෙතන පිටිපස්ස කැමරාව තියෙනවා. මම කැමරාව එක පෙන්නන්නම්. මේ තියෙන බැටරිය. මෙතන charge එක පෙන්නනවා. මම ඔයාලට කැමරා ක්වොලිටි පෙන්නන්නම්. කැමරා ක්වොලිටි පෙන්නන්නම්. ඔයාලට පුළුවන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. මේක ඉංග්‍රීසි මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඔන්න එන් කරලා තියෙන රිමෝට් එක නම්
මේක try කරන්න ඔයාලට කාමරය ඇතුලේ set එකක් හරි ගන්නත් අපරාධي ආයි පාවිච්චි කරන්න ඕනේ. ඔයාලට ඇති ඇත්තටම මම ගියා. ඇත්තට ගිහිල්ලා ඔයාලට කියන්නේ මේකේ මෙහෙම යනවා. ඔයාලේ wifi එක තියෙනවනේ. wifi එකට ගිහලා එහෙම බලන්න. ඊට පස්සේ ඔයාලට drone එක on කරලා තියෙන්න ඕනේ. remote app එකකම. on කරලා ඉන්නාට පස්සේ follow 108 කියලා එකක් එනවා. අන්න ඒක connect කරගන්න ඕනේ. connect ඔන්න follow connect ඕනේ. connect වුණා. වෙනත් දැන් හරි ඊට පස්සේ අපි මෙතනින් ස්ටාර්ට් දුන්නාම අපිට පේනවා කැමරාව. මම මේ තියෙන්නේ කැමරාව. අපි පුළුවන් නම් කැමරාව වෙනස් කරන්න මේ ෆෝන් ස්ටෑන්ඩ් එකෙන්. මම කැමරාව වෙනස් කරලා දෙන්නම්. උඩට ඉස්සරහට සුපිරියම් ගෝල්ඩ් ආයිටි බලන්න මේ කවරා වෙනස් කරලා ෆුල් තියනවා යටට ෆුල් ඕකේ ගන්න ස්ටෑන්ඩ් මේ කරගන්න මේක 300ට ගන්න පුළුවන් ආයෙත් මෙහි අයිනේ ෆොටෝ ගන්න පුළුවන් ඔයාලට ෆෝන් එකේ සබ්ජෙක්ට් එක ටික් ගාලා ආගෙන ඉන්න. මෙතන මේ බටන් එක ගොම මෙන්න මෙතන පොඩි ෆෝන් ගලවන. ඉතින් තව ගන්න. ෆෝන් එකේ සද්දයක් කරලා ටින් කරලා ඒ ෆොටෝ ගන්නකොට මේක අයිට් ගන්න බලන්න. මම පස්සට ගන්න බලන්න දැන් බලන්න. අර එක ලයිට් ගෑස් එනවා ඒක හරි. ඉතින් ඔයාලට මේ මෙතන තියෙනවා බැටරි පෙන්නනවා wifi උඩට ඇතියාම නැත්නම් මේක පෙන්නනවා. ඊට පස්සේ මේකේ සෙන්සර් තියෙනවා බැටරි අන්ටනා පෙන්නනවා සිග්නල් නැතිවත් පෙන්නනවා. ඔයාලට මෙන්න එතනින් මේක බලන්න ටින්ගා හදයක් කරලා ඒ කියන්නේ රෙකෝඩ් වෙනවා. ඊළඟට අපිට ෆොටෝ ගන්න පුළුවන්. මෙතනින් ගහන එක තමයි හොඳම. මම ෆ්ලයි කරන වීඩියෝ එකක් දාන්න ඕනේ. මෙතන පෙදරික අපරාධේ පෙදරියනවා. ඒක අපරාධේ. කියන්නත් වෙයි එක. ආයි බැරිලා හරි කරන්නත් එහෙම පුළුවන්. අපිට මෙහෙම අතින් මෙහෙම zoom කරන්න පුළුවන්. මම ඕන zoom කරලා පෙන්නන්න. මෙන්න zoom කරනවා. display phone එකකින් මේ zoom කරන්න පුළුවන්. එච්චරම තමයි. මම මේක try කරන වීඩියෝ එකක් ඔයාලට ගෙනල්ලා පෙන්නනවා. නැත්තම් මේක මාර වටිනා RGB light තියෙනවා. මේක ඩී ෆොටෝ ගන්න පුළුවන්. හරි ෆොටෝ ගන්නවා. හරි මම ෆොටෝ ගත්තා. මෙතන ෆ්ලයි කරන්න ඕනේ. බැටරි 99ට බහැලා තියෙන්නේ. බලන්න 99 8 ගණන් යන්නේ මෙහෙම 60 ගණන් මේ 99 වෙල්ලා තියෙන්නේ. පිටිපස්ස කැමරා මම පෙන්නන්න. ඔයාලා මෙන්න එහෙම කරාම මෙතන කැමරා මාරු කරන්නත් පෙන්නනවා. 3 වෙනියට තියෙන්නේ. ඒක ඉවර පස්සේ මෙහෙම කැම් එක මාරු වෙනවානේ. මේ පිටිපස්ස කැම් එක ඔයාලට පේන ඇතිද? බලන්න ෆෝන් එකට මේ පිටිපස්ස කැම් එක ඉස්සරහා ගමන් මේ ඉස්සරහා ගමන් මේ පිටිපස්ස එක ඔය ඔයාලට පේන්නේ. අන්න
ඒකත් මාර කොන්ටියක් තියෙනවා. දැන් මේක තමයි ඔයාලට තියෙන්නේ. මේකත් බැටරි එක මම ඔෆ් කරගන්නවා. මේක ඕෆ් කරාම දැන් මේක ඕෆ් කරා කියන්නේ Wi-Fi එක. එතකොට මේක පෙන්නනවා. ඉතින් පෙන්නනවා. බැටරි එක. මේ බැටරිය. මේක ඇතුළේ දාලා ඊට පස්සේ අපිට අමතර එකක් කරන්නේ. බැටරි දෙකක් තියෙනවා. මේක එකක් කරලා ආයෙ හොඳට බලා ගන්න ශබ්දෙ ඉන්නේ. ආයෙත් වෙනනම් කැමරාව බලන්න. කැමරාව සුපිරියරම කරගෙන ඔන් කරද්දි ශබ්ද බලන්න ඕනික. ඉතින් අපිට පුළුවන් මේක මේ නමන්න. මේක යවන්න නැත්නම් කැල්ලනවා පෙති. ඉතින් 94ක් වෙනන බැටරිය. ඉතින් මේක ඔෆ් කරනවා. ඔෆ් කරා. මෙතන බටන් එක දෙන්න. ඊට පස්සේ මම කරන්නේ මේක මම ගලවනවා. මේක මම මෙහෙම තියා ගන්නවා. මම පටස් ගාලා පවර් බැංක් එක අරගෙන ඉන්න charge වෙන විදිහට. හරි මම දුවලා ගිහිල්ලා පවර් බැංක් එක අරගෙන ඉතින් අපේ ටින්ගලුත් ආව මගේ ළඟට. දැන් යන්නවද? මම අපේ ටින්ගල් යාබැස්සා. අපි දැන් මේක මේ charger C port නෙමෙයි. සාමාන්‍ය කේබලයක්. මෙතනට ගහගන්න. ගහගෙන මෙලුවා. ඊට මෙතන තියෙනවා මෙන්න මේකට ගහගන්න හරියට. මම මේක ෆුල් charge කරලා තියෙන්නේ. ෆුල් මේ දැන් මේක drone එකෙන් තිබුණ එක මේක charge වුණාට පස්සේ කොළ පාට වෙනවා. එතකොට charge වෙලා ඉවරයි. අපි එක පැත්තේ. ඊට පස්සේ මේක අමතරව එකක් මෙතනට මෙන්න මෙතන pouch එක මෙහෙමයි තියෙන්නේ. ඉතින් මෙතනට වෙනවා එකක්. ඒක වෙන්නේ මේක charge එක ගන්න තිබිද්දි මේ ගහලා තියෙනවනේ. ගහලා තිබ්බට පස්සේ මේ light එක off වෙනවා. රතු පාට light එක off වුණාට පස්සේ ඒක charge වෙනවා. ඊට නම් ඔයාලා ඩවුන්ලෝඩ් කරනවා ආයෙත් ඉගෙන ගන්න. කැමරාව නමල දාන්න පුළුවන් ට්‍රිම් කරලා දාන්න. මේ නැතේ කැමරාව කෙලෙනවා. කනෙක්ට් කරවන්නවා. ඊට පස්සේ මම කිව්ව බැටරි මෙන්න මෙතන මේක ගලවලා බැටරි මේවා තුනක් දාන්න ඕනේ. මේ එකක් ගත්තා. බැටරි තුනක් දාලා තියෙන එකක් විතරයි. බැස්සොත් හරි මම තව වැඩිපුර ගත්තා. බැස්සොත් කියලා. මේවා හයි කරන් තියෙන්නේ. මේවා ගලවන්නත් පුළුවන්. ගලවලා දාන්නත් පුළුවන්. මම මේ එහෙම දාලා තිබ්බම මුකුත් වෙන්නේ නැහැ. මේකේ drone එකේ අමතරම ආවේද මේ box එක මේ මම drone එකේ තා දැම්මේ නෑ මේක බැටරිය මේ charge වෙනවා තියෙනවා මේ charge වුණාට පස්සේ තමයි තියන්නේ මේ දාලා දැන් මම ඔයාලට කරලා බෝක් කරලා පෙන්නවා try කරන වීඩියෝ අනිවාර්යෙන් මම ගේනවා දැන් ඒක කියන්නේ අනිවාර්යෙන් ගේනවා මේ බැටරිය මේ ඔයාලා බලන්නකෝ මේක drone එක හරිද fly කරන වීඩියෝ එකක් ගේනවා පොඩ දාන්න නඩුගෙන fly කරන වීඩියෝ එකක් ගේනවා එතකන් මම ගිහලා එන්න
මම ADC TV සබස්ක්‍රයිබ් කරලා ලයික් කරලා නැවත කරන්න එපා. බයි.